මහවංශේ මාරා වරත්තලේ මාවරණ එදා සුගලා දේවී ජීවක්කයි නැල්ලූ පුරවරය මෙවන් සුන්දර ගම්මානයක ජන්මලා බෙලබූ උන්වහන්සේ ශ්‍රී ශාසනික මෙහෙවර මැනවින් ඉටු කරමින් ශ්‍රී ලංකාද්වීපයෙන් පිටතට මේ ගෞරවනීය වූ මෙහෙවර රැගෙන වැඩම කරන්නට උනා. ඒ කෙසේ වැඩම කරත් ඉන් ඇසිල්ලක් ලද මොහොතක උපන් ගමට උපන් දේශයට වැඩම කරන්නට උන්වහන්සේ අමතක කරන්නේ නැහැ. ගෞරව නමස්කාර පූර්වකව පාද වන්දනීයව ආරාධනා කරනවා මේ දහම් හමුවේ පිළිගැනීම අදහස් පැහැදිලි කිරීම අරමුණු පැහැදිලි කිරීමට ගෞරවයෙන් යුක්තව ජපානයේ චීබා ආරණ්‍යකේතනයේ ඇතුළු සෙනසුන්හි නිර්මාතෘ විචිත්‍ර ධර්ම කතික නම කියන්න අවසරයි පූජනීය වන්දනීය දර්ශන විශාරද ආචාර්ය මාවරලේ බද්ධිය ස්වාමීන්ද්‍රයන් වහන්සේට ඔබේ සාදුනාතේ මැත්තේ